ඔයා තනියම ඉන්නකොටත් ඉන්නේ පිරිසක් ඉතිරි ඉන්න විදිහටමද? ගොඩක් මිනිස්සු මේ අවස්ථා දෙකේදීන්නේ ලෑස්තිද? මොකද සමහර මිනිස්සු පිරිසක් ඉදිරියේදී ඉන්න ස්වරූපය හැසිරීම මම නෙවෙයි තනියම ඉන්නකොට පෙන්නන්නේ. ඒ අනිත් මිනිස්සු ඉස්සරහා පෙන්නන විනයගල්ක භාවය එයාලා තනියම ඉන්නකොට ඇත්තම නෑ. මේකට හේතුව මේකට පදනම් දෙකක් තියෙනවා. self discipline නැත්නම් ස්වයං විනය කියන්නේ. ඉතින් අද මාතෘකාව ස්වයං විනය. එනම් රැඳී සිටින්න වෙරසත් සංවාදයේ අවසාන පත්‍රයේ දෙක. බැඳීමට ජීවිතන මිනිස්සු ගොඩක් වෙලාවට තවත් මිනිස්සෙකුට පොරොන්දු දෙනවා. ඒ වගේම ඒවා රකින්න ගොඩාක් try කරනවා. හැබැයි හිතන්න මිනිස්සෙක් තමන්ටම දී පොරොන්දුවක් රකින්න try කරන්නේ බොහොම සියුම් ප්‍රමාණයක් විතරයි. හිතන්න ඔයා රෑට සීනි කන්නේ නැතුව ඉන්න. සීනි සහිත කෑම මුකුත් කන්නේ නැහැ කියලා තමන්ව පොරොන්දු තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් කවුරුත් නැති වෙලාවකත් කාට හරි කිව්වනම් පොරොන්දු දුන්නා මම රෑට සීනි කන්නේ නැහැ කියලා. ඔයාලට පුළුවන් නම් කවුරුත් නැති වෙලාවකත් සීනි නොකා ඉන්න. අන්න එතන තමයි ස්වයං විනය හැදෙන්නේ. එන්නේ self discipline එක හැදෙන්නේ. ඔයා රෑට උස්සිර යනකොට ෆ්‍රිජ් එක ඇරලා බලනකොට චොක්ලට් පිරෙන්නේ නැති. ඉතින් එක චොක්ලට් එකක්වත් නොකා ඔයාට ෆ්‍රිජ් එක දොර වහන්න පුළුවන් නම් අන්න එතන self discipline එක තියෙනවා නේද? අන්න ඒ වගේ චූටි දේවල් වලින් ඔයාට ඔයාගේ ස්වයං විනය කියන එක හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිස්සු තමන් මොකක් හරි වැඩක් ෆෙස්ට් ස්ටාර්ට් කරනකොට මොටිවේෂන් හොයනවා. ඉතින් ඕන වැඩක් පටන් ගන්නකොට මොටිවේෂන් තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට ඒ මොටිවේෂන් එක උපදුනේ කියලා එයාවත් දන්නේ නැහැ. ඉතින් ඕන වැඩක් පටන් ගත්තී මොටිවේෂන් තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට එයාට මේ වැඩේ පාරමට එයා මොකද කරන්නේ? වැඩ කල් දාන්න පටන් ගන්නවා. තව ටිකකින් කරන්න. තව පැය දෙකකින් කරන්න. හෙටම පටන් ගන්නවා. ලබන මාසෙන් පටන් ගන්නවා කියලා ප්‍රොක්‍රස්ටිනේෂන් කරනවා. මේ වැඩ කල් දාන නිසා යාගේ වැඩ උඩ වෙලා දැන් එක්සෑම් එකදී ප්‍රෙෂර් වෙනවා. ඉතින් අපේ හිත හරි කපටි. මොකක් හරි වැඩක් කරන්න ගිහම මේ වගේ දේවල් කරනවා. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා උදේ පහට වෙලා අම්ක තියෙනවා. හැබැයි පහට ඇහැරුණාට ඔයා ෆෝන් එක ස්ක්‍රෝලින් ඩවුන් කර කර ඉන්නවා. Facebook එක හෝ Instagram එකේ වෙන්න පුළුවන්. TikTok එකේ වෙන්න පුළුවන්. තරම් කාලෙක කයි. ඉතින් ඔයාට පුළුවන් නම් ෆෝන් එක පැත්තට දාලා පහේ ඉඳන් එකට ගණන් කරලා හැදෙන්න බෑ. ඔයාගේ ඩේලි රූටින් එක පටන් ගන්න. ඉතින් එතනින් තමයි self discipline එක ඩෙවලොප් වෙන්නේ. මොටිවේෂන් නැති වෙලාවේ කවුරුත් බලන් හිටියත් නැත කන්සිස්ටන්සි එකක් තියාගෙන ඔයාගේ වැඩේ ඇතිකරට කරගෙන යන්න පුළුවන් නම් ඔයාගේ වැඩේ අතිසාහත ලෙස ඉවර කරන්න පුළුවන්. මොකද කන්සිස්ටන්සි එකට පුළුවන් self discipline එක මේන්ටේන් කරන්න. කන්සිස්ටන්සි කියන්නේ long term investment එකක් වගේ. අපි හිතනවා අපිට හැමතිස්සෙම හොඳ විල්පාව එකක් තියෙනවා කියලා. ලොකු විල්පාව එකක්. හැබැයි ඒක බොරුවක්. ඔයා පාඩම් කරන්න යන වෙලාවට ෆෝන් එක ළඟ තියාගන්නවා. ඔයා හිතනවා ඔයාගේ හිත විතරක් මම ෆෝන් එක බලන්නේ නැහැ. හැබැයි හිතන්න ඔයා ලොකු අමාරු ගානක් හදාන යනකොට ඔයා හොඳට ફોකස් කරලා ඒ ගාන හදනවා. හැබැයි එක පාරටම ඔයාගේ ෆෝන් එකට එන WhatsApp message එක නිසා ඔයාගේ ફોකස් එක එතෙන්ද ගිහින් ඉවරයි. ෆෝන් එක බැලුවත් නැතත් ඔයාගේ ફોකස් එක එතෙන්ද ඉවරයි. ගාන හදාන එනවා. කාලින්ද මැසේජ් එක ආවේ කියන තැනට ඔයාගේ ફોකස් එක ගිහින් ඉවරයි. ඉතින් අර අමාරුවෙන් හදාගෙන ගාන එතරම් ඉවරයි. ඉතින් විනය පවත්වා ගන්න නැත්නම් ඩිසිප්ලින් එක self discipline එක මේන්ටේන් කරන්න ලේසිම ක්‍රමය තමයි ඔයාට වැරදි කරන්න තියෙන chances සම්පූර්ණයෙන්ම අඩු කරන එක. ඉතින් ඔයාලට පුළුවන් නම් ආරම්භ කරන වෙලාවට ඔයා ફોකස් කරලා කරන්න පුළුවන් හැම වැඩකදී ඔයාගේ මේ distractions දෙන ෆෝන් එක වෙන්න ඕනෙම දෙයක් පැත්තකට අයින් කරලා දාලා ඔයාලට බාධා කරන්න තියෙන සීමාවල් ටික ඔක්කොම අවම කරලා දාන්න පුළුවන් නම් ඔයා කරන වැඩේට ලොකු ෆෝකස් එකක් දීලා වැඩ කරන්න. මොකද মালටි ටාස්කින් කියන දේ හැමතැනම හරියන්නේ නැහැ. පුළුවන් තරම් එක දෙයක් එක වෙලාවකදී කරන්න පුළුවන් නම් ඒක ඔයා කරන ඕනම වැඩක සාර්ථකත්වයට හේතුවක් වෙනවාමයි. ලොකු කන්දක් නකින්න කලින් පුංචි වැටක් කරලා ඉන්න. ඇයි මම මේක කිව්වේ?
ගොඩක් වෙලාවට මිනිස්සු ලොකු ලොකු වැඩ කරන්න හැබැයි ඔයා ඉන්න බින්දුව කෙනෙක් ඉතින් බින්දුව ඉන්න පස්සේ කොහොම දෙක පාර ලොකු වැඩක් කරන්න ලොකු වැඩ කරන්න කලින් තමන්ගාගෙන පුංචි පුංචි දේවල් ටික ඉවර කරලා ඉන්න ඕන එහෙනම් ඔයා හිතන්නවා ගොඩක් කම්මැලි මිනිස්සෙක් කියලා ඔයා හෙට උදේ නැගිටිලා වෙනදට වඩා පැයකට කලින් ඉතින් ඔයා ඇස් දෙක ඇරලා කකුල් දෙක බිමින් තියනවා ඇඳෙන් නැගිට්ට ඒක චූටුම් චූටි ටාස්ක් එකක් දවසේ කරන පොඩ්ඩිම පොඩි ටාස්ක් එකක් ඉතින් ඔයාට පුළුවන් හිතන්න හරි මම වෙනදට වඩා පැයකට කලින් නැගිට්ටා මම ඇඳෙන් බැහැරලා නැගිට්ට ඉතින් ඔයා එහෙම හිතනකොට වගේ බ්‍රේන් එකට වගේ මොලේට යන පොසිටිව් මෙසේජ් එකක් හරි මගේ චූටි වැඩේ කරලා ඉවරයි ඉතින් ඒ විදිහට ඊළඟ වැඩේට ඔයාට ස්ටෙප් එක තියන්න පුළුවන් මේ විදිහට දිගින් දිගටම දවස ඒ විදිහට චූටි චූටි ටාස්ක් මම හරියට කරා කියලා ඔයාගේ ඔයා හිතුවොත් ඒක ඔයාගේ මොලේට හොඳ පොසිටිව් මෙසේජ් එකක් දෙනවා ඉතින් ඔයාගේ දවසම ප්‍රොඩක්ටිව්ලි ගත කරන්න එක ඔයාට ලොකු පිටුවහලක් වෙනවා ඉතින් ඔයා දිහා කවුරුත් බලන් හිටියත් නැත පිරිසක් ඉදිරියේ හිටියත් අනේ හිටියත් ඔයාගේ චූටි චූටි වැරදි හදාගෙන සෙල්ෆ් ඩිසිප්ලින් එකක් යන කන්සිස්ටන්සි එකක් තියාගෙන ඔයාගේ වැඩේ එක දිගට කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඒක ඔයාගේ සාර්ථකත්වය එන්නේ ඔයාටම කරගන්න ලොකුම ලොකු උදව්වක් මීට කලින් ඔයාට දුන්න පුරොන්තුවක් හරියට ඉෂ්ට කරා නම් ඒ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අපි බලමු කී දිනට මගේ හිත පාලනය කරගන්න ඒ වගේම ඔයා වගේ දියුණු වෙන්න දඟලන වගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් සමවාද YouTube channel එක subscribe කරන්න. අවසාන වශයෙන් වඩ කියන්න. අනුන්ට පේන්න වැඩදාන් මිනිස්සුන්ට හම්බෙන්නේ අත් පොඩි විතරයි. හැබැයි ඔයා අනුන් ඉස්සරහා වැඩ කරත් තමන් ඉස්සරහා ඒ විදිහටම වැඩ කරා. ඔයාට හම්බෙන අප්පොඩි විතරක් නෙවෙයි. ඔයාට හම්බෙන රාජ්‍යයක්. ඉතින් ඔයා තීරණය කරන්න. ඔයාට හම්බෙන්න ඕනේ අප්පොඩිද නැත්නම් රාජ්‍යද කියලා. එහෙනම් කින් එන සුදාසක්.